හෙලෝ ගයිස් ඉතින් ඔන්න අලුත් වැඩක් එක තමයි මේ අද සෙට් වෙලා ඉන්නේ. ඉතින් මේ අරන් එන්නෙත් ඔන්න අපේ රටේ හැදෙන සුපිරි ගේම් එකක්. හැබැයි මෙච්චර කාලේ අරන් ආව ගේම්ස් වලට වඩා ගොඩක් ඇඩ්වාන්ස් විදියට එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් කමියුනිටි එකට ෆේස් කරන්න පුළුවන් විදියට හැදෙන ගේම් එකක්. ඒක තමයි ගවර්නර්. මේක ගවර්නර් කියන්න අපිට නැත්නම් ගවර්නර් කියන්න පුළුවන්. ඉතින් මේක හදන්නේ නවාටා ගේම්ස් කියන ක්‍රූ එක. ඉතින් එයාලට මුලින්ම තැන්ක් යූ කියන්න ඕනේ මේ කරන් යන ප්‍රොජෙක්ට් එක මට ප්‍රිවිව් එකක් කරන්න දුන්නට. ඉතින් තාම මේ ගේම් එකත් ෆිනිෂ් වෙලා නැහැ. මේකේ පළවෙනි මිෂන් කීපයක් විතරයි ෆිනිෂ් කරලා තියෙන්නේ. ඉතින් මේකට කවුරුත් එයාට ස්පොන්සර් කිරීමක්වත් තාම ලැබිලා නැහැ. ඉතින් තනියම කරන් යන වැඩක් කාලය ශ්‍රමය එයාලගේ වැය කරලා කරන වැඩක්. ඉතින් මේක ඇත්තටම වොයිස් එහෙම අපි ගත්තොත් එහෙම ඒ වොයිස් වල ප්‍රොනවුන්සියේෂන් පවා ගොඩක්ම ෂාප් ගොඩක්ම සුපිරි. ඉතින් මම කිව්වේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකටම ෆේස් කරන්න පුළුවන් විදිහට හැදෙන ගේම් එකක් කියලා. ඉතින් ඔයාලා ප්ලේ කරන වීඩියෝ දැක්කම හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් හැමදාම ප්ලේ කරන වගේ ගේම් එකක් නෙමෙයි ටිකක් අමුතු විදියට හිතලා හදපු ගේම් එකක්. මේකේ හරය පවා හරිම වෙනස්. يعني ගේම් එකේ කෝ එක පවා හරිම වෙනස්. ඉතින් Unity engine එකෙන් තමයි මේක හදන්නේ. ඉතින් Unity engine එකෙන් වැඩක් කරනවා කියන සමහරවිට ඔයා දන්නවා ඇති. යක් සංකීර්ණ ක්‍රියාවලියක් ගොඩක් මානව සම්පත වගේම දැනුම ඒ වගේම ලොකු කාලයක් වැය වෙන දෙයක්. ඉතින් නවාට ගේම්ස් එක කොච්චර දුරට සාර්ථක වෙලා කරලා තියෙනවද කියන එක ඔයාලට බාරයි. ඒක තේරුම් ගන්න. ඉතින් අද වර්තමානයේ අපේ රටේ සාමාන්‍යයෙන් මම හැමදාම කියන දේක් තමයි ගේමින් කියන එකට සොසයිටි එක ඇතුලේ තියෙන්නේ නෙගටිව් තින්කින් එකක්. එහෙම නැත්නම් අපි ගත්තොත් නෙගටිව් කමෙන්ට් එකක්. නැත්නම් නෙගටිව් අයිඩියාස්. ඉතින් මේ වගේ දෙයකට ගොඩක් අය ඉන්වෙස්ට් කරනවත් අඩුයි. ඒ වගේම ලැබෙන කම්ප්ලිමන්ට්ස් පවා ගොඩක් අඩුයි. ඉතින් මගේ channel එක තුලින් SLPCLK channel එක තුලින් මේ වගේ වැඩ කරන නැත්නම් අපි ගත්තොත් මේ ගේමින් කමියුනිටි එක කවදා හරි අපේ ගේමින් ඉන්ඩස්ට්‍රි එකක් හැදුනොත් ඒකට තවන මේ මුල් පියවරවල් ටික තමයි මේවා. ඒවට ලොකු උදව්වක් කිසිදු මුදලක් අය නොකර මම මගේ channel එකේ කරන්න පුළුවන් උපරිම උදව්ව කරනවා. ඉතින් නවාටා ගේම්ස් වලටත් එහෙමයි ඔයාලගේ ප්‍රොජෙක්ට් එකට මම සුබපතනවා. ඉතින් ගේම් එකේ කතාව ගැන කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේක යන්නේ සාමාන්‍යයෙන් Nexus කියන මේක ගැලැක්සි එකක් වෙන්න පුළුවන්, ග්‍රහලෝකයක් වෙන්න පුළුවන්. අපි කෙටියෙන් කිව්වොත් එහෙම මේක ඒලියන්ස්ලා හදපු නිකන් හිරගයක්. එහෙම හිතමු. ඒතර මේ හිරගේ පාලනය කරන්නේ AI එකක්. AI එකක් තමයි මේක පාලනය කරන්නේ කෘත්‍රිම බුද්ධියක්. එයාගේ නම තමයි ගවර්නර් කියන්නේ. ඉතින් මේ Nexus කියන හිර කඳවුර දැන් ප්‍රශ්නයකට ලක් වෙනවා. මේකේ ඉන්න හිරකාරයෝ පොඩි කැරල්ලක් ඇති කරලා මේකෙන් පැනලා යනවා. ඉතින් අපේ නමත් Axel. හරිද? අපේ නමත් Axel. එතකොට අපි මේකේ හිරකාරයෙක්ද එහෙම නැත්නම් අපි වෙනම සර්වයිවර් කෙනෙක්ද කියලා ස්පේස් වල අපිට දැනගන්න පුළුවන්. මොකද අපේ මතකයේ ආරම්භයේදී ස්වීප් කරලා තියෙන්නේ, ඉරෙස් කරලා තියෙන්නේ මේ අර ගවර්නර් කියන AI එකට ඕනේ අපි හරහා මේ නැවතත් Nexus එක බලය එයා අතට ගන්න. ඉතින් සුපිරිම ස්ටෝරියක් තියෙන්නේ. ඉතින් ඔයාලා ප්ලේ කරලා බලන්න. මම දැන් කිව්ව වැඩිද මන් දන්නේ නැහැ. ඉතින් මේකේ level designing, programming, social media marketing, sounds වලට මේ ඔයාලත් ඕන support කරන්න join වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒගොල්ලෝ වැඩිදුර විස්තර කියා. ඒ කියන්නේ මට විස්තර කියන්න අමාරුයි. එයාලගේ YouTube channel එකත් මම දානවා. ඉතින් YouTube channel එක subscribe කරන්න. ගොඩක් කට්ටිය වීඩියෝ එක බලනවා, comment එකක් දානවා. නමුත් අපිට ඔයාලා අපිට කරන්න පුළුවන් එයාලව මේ community එකට අරන් යන එක. right? ඒක කරන්න පුළුවන් ඔයාලට. ඒ නිසා ඒ subscribe එක වැදගත්. ඒ channel එක උස්සලා තියන්න. විතර තමයි දෙයක් වෙන්නේ. අපි දැන් game එකකට ගිහලා බලමු. right ආරම්භයේදී තියෙන මෙන්න මේ දැන් birds eye view එකෙන් තමයි ගේම් එක පේන්නේ. ගේට් එක හැමතලා වෙනවා. දැන් අර මේක නිකන් අර AI එකක් ඇතුළේ ඉන්නවා වගේ තමයි අතට. Child, come into the light. Where am I? Everything. අතරකොට මේ අපේ චරිතයට මේ වොයිස් කරන එක්කෙනා මාර මේ ප්‍රොනවුන්සියේෂන් පට්ටා. يعني AI එක නෙමෙයි. ඒකත් හොඳයි. ඒක කොහොමත් AI එකක ඉඳ තියෙන්න බෑ. Go where?
heaven or ඇක්සල්ගේ hell? වොයිස් ඇක්ටට Those are හැට්ස් merely ඕෆ් සුපිරි childish concepts of misunderstanding. There is life, and then there is the lack thereof. I'm not going to believe a bottle of alcohol, man. ඇල්කොහල් බෝතලයක් හිද What? Did you just say a bottle of alcohol? Yeah, that's what you are. I have no real form. මට I am හරි supposed to සරූපයක් look නෑලු like the culmination Governor of again. all your father figures or your best friend. Not a goddamn bottle of alcohol. මුසිත දහම ඇල්කොහල් Oh, බෝතලයක් man, වගේ I really messed up with you, haven't I? Yeah, my bad, bro. So you're God? ඔයා දෙවි කෙනෙක් Closest thing to that. නෑ ළඟින් යන්නේ මම හිතනදීද That changes nothing. Man, you could be one of those kidney scam guys, man. Already lost one, so I don't have an extra. Can't trust you. එක වහුකට Next thing you know, you'll be asking me to follow you into an alleyway or something. What about this endless unmoving river made you think I'm the same as a street criminal? No mind. I don't have time for this. Actually, no, I do. I have all the time in the universe, but still prefer not to have time for this. So if you would follow me into the tunnel where there is light at the end. Bro, this is what I'm talking about, bro. I was worried about an alleyway. Now you want me crawling in some tunnel? Okay, that's it. I can't deal with you right now. You go back, grow some more, so we can ගිහිල්ලා process හරියට it හැදිලා properly. වරිල්ලු ආයි වර්ධනය වෙලා අම්මට අපිට ගහනවා දැන් ඌ හරි ෆැමිලිය සද්දයක් ඇහුනේ කෑ ගහලින්න ඒක ගේම් එකේම වෙන වැඩන්නේ ඕකේ Wakey, it's time to get up and work. Otherwise, I'll throw you back to the space. What? I am What? the warden of Nexus. I am what you මෙයා people තමයි call හිරගෙදර an AI, warden. artificial intelligence. But I assure you, there is nothing artificial about my intelligence. Where are you? I can't see you. I am directly talking to your neural pathways. අම්මට I am cool like that. As for my physical අද අපේ location, නිවරල් වලින් ලූ සංවේදනය කරන්න Where am I? Actually, no, better question. Who am I? I don't remember anything. you are in Nexus, largest prison in all of the galaxy. 2500 We ගණන් house 600 the ගණන් most වල වගේ dangerous ගන් criminals here. එහෙම වගේ එකක් පේන්නේ And there is a perfectly reasonable reason for your memory loss. I removed your memory from you after I fished you from your exploded spaceship. I actually don't like where this is heading. Son of a bitch, let me out now! Release me! Calm down, Axel. Oh, Axel is your name, by the way. Here, I just gave become you a Axel. name. You can have the rest once you do some errands for me. Errand? You captured me for errands? Precisely. If wasn't for me, you will be floating frozen in space like rest of your space buddies. I just hate your life. It cost me dearly. I just want you to do a few errands. Once you're done, අපි මෙයාට I'll වැඩ take your කරන්න memory ඕන back and you are free to go. God damn, that's just taking advantage of my situation. සොරි බෝයිස් මේ දවස්වල පොඩ්ඩක් Question. හෙම්බගතියක් Can I මේ අපි යාගේ ටාස්ක් ටික කරන්න ඕනේ එතකොට තමයි අපේ මෙමරි එක යායි දෙන්නේ අපිට එතකොට අපිට පුළුවන් මේකෙන් නිදහස් වෙන්න පොඩෙන් මේ මොකද්ද මේ හાર્ඩ් ඩ්‍රයිව් ඇත්තේ නැනේ අක්කරයක් තියෙනවා ඒක ගන්න බෑ අපිට යන පාත් එක වෙන්නනවා මේ මොකද්ද අලුත්ම concept එකක් bro I'm going to like Welcome to that the Simbox 3000. Ignore the little friend who is laying there. He was, He was one of my previous subjects. අර මූ අපිට Pick up the ඕනේ rifle so ඒ we කියන්නේ can මූ start මීට the කලින් training. මේ වගේ ටෙස්ට් It's a සබ්ජෙක්ට්ස් standard යොදාගෙන තියෙනවා rifle with unlimited අපි වගේ ammo. මියුසික් කරනවා අඩු ගන්න පුළුවන් නේ ඒ කියන්නේ මූ කල්ලොත් මිනිස්සුන්ව දාලා ටෙස්ට් කරලා එහෙම එහෙම What is කරලා this තියෙනවා for? What do I get out of this simulation? You don't get anything, but I get to see if you are suitable for my errands. Otherwise, you end up like the friend over there. අම්මා කවරන්න පුළුවන් නේ ඒ කියන්නේ මෙහෙම roll back roll front
Hey, AI. In case you didn't notice my sarcasm AI. earlier, I don't think this is a great deal for me. How do I even know my memories are worth all this trouble? Move the cursor Like I said to before, the you target. don't have any option. This is the best deal you will get. Grip the weapon and fire at the target, or you will be a target for the next person. Bam, bam, bam. Bam, bam, That's how bam. you do it. You are 0.21% over the average. Nothing to celebrate about. Next task. Shoot these scavengers I captured earlier. They wanted to take Nexus apart. You take them apart. Wait a second. When you said errands, did you mean murder? That is the most simple solution ඔයා for මට most කියන්නේ of my මිනි මරන්නද problems. කියලා. Oh boy, I do not like this at all. To increase your chance of survival, I will alter your visual cortex to identify the enemies who are hiding behind cover with a red shield above their heads. You cannot hit them. අපිට තාම When මේ they are දෙන්නේ පොඩි behind cover. ට්‍රේනින් එකක්. Wait for an opening. අම්මට. පිට කවර. Oh fuck! You shot him! You shot Derek! Oh god, oh fuck! I'm not මේ ඌ coming out කලින් of here. අල්ලගත්තේ ඒවා. You better stay there too! AI එක කලින් අල්ලගත්තේ ඔය. Interesting. This specimen really won't come out of the cover. You need another angle. Lucky for මූ you. කවර් එකෙන් එලිට එන්නේ This නෑලු. room is ඌ completely හැංගිලාම under ඉන්නවා. my control. වරෙන් Take එලිට. this path and head him. මේ පැත්තෙන් ගිහලා තියන්න. ඉසි PC නේ. Oh wow, you were actually helpful that time. More shooting, less talking. අර Excel ගේ කටහඬ These මේක people කරන එක shooting වරු back බා. at me. ඌ එලා. Interesting question. Go to the next location. There is a reed obstacle. Take cover behind it. ඇත්තට අපේ ජාත්‍යන්තර They will මට්ටමට fire දෙන්න පුළුවන් back දෙයක් this මෙතන තියෙනවා. මට මාර සතුටුයි මේක. මේක හැම වෙලේම first person survival game එකක් ඕ shooter I'm in game එකක් ඕ cover. third person game එකක්. ඒ I have disabled your කියන්නේ අපි weapon. වෙනදා play කරන විදිහටම Why? Learn to defend. At least 5 seconds. මොකද කිව්වේ? Okay, this is underwhelming. Weapon reactivated. Finish them. How many scavengers are there? I have plenty of scavengers. Whoa, nice grenade. ඕ මා grenade. Hey, can I keep a few? I might need these. After I get my memories back, of course. Your weapon is disabled. අම්මට weapon again. disable. Again? grenade වලින් මරන්න කිය. Oh man, fine. I'll keep my mouth shut. Just activate the gun. Okay, Wow. your training is complete. Come out of simulation. training එක complete. I'll brief you on your first task. හොඳ movement එකක් තියෙන ඇත්තටම. ඒ voice එක Come මේ to the actors center වල සුපිරියි. control panel. I'll explain the details of ඉන්ටර්නැෂනල් your විදිහටම first හරියටම task. තියෙනවා. පළවෙනි මිෂන් එකට එන්නලු අපිට. Your first target is the leader of the scavengers. අම්මට. His last known location is the Nexus main control area. අරුන්ගේ ලීඩර් I ගහන්න දෙයි. lost all control after he entered there. You go in, kill all his scavenger buddies and him. I'll get back my control and you will be rewarded with something new. There's a gun somewhere here. Pick that up. There's you need gun something to shoot somewhere people here. with. Where's that? My fucking AI. Where's that Holstein gun? Remember? Gun එකක් තියෙනවා somewhere. කොයි හරි gun එකක් ඇති. මරෙන් බලන්න gun එක හොයාගන්න. එතන නෑ එතන යන්න. එතනින් මිෂන් යන්න තියෙන්නේ. gun එකක් කොහෙද තියෙන්නේ? අඩෝ. මේ කම්ප්ලෙක්ස් එක මාර ලොකුයි. Unity engine එක කියන අමුතු engine එකක් ඉතින් ආයේ වැඩක් නෑ කතා කරලා එක සුපිරි. මොකද්ද මේ? ඔලියකෝ මම ගන්න එක අත බලයා. මෙතන. AI. Where's my gun? Are you joking with me?
එතන නම් මැරිච් එකෙක් ඉන්නවා. එතනද ගන්න එක තිබිලා At තියෙන්නේ. least මං give me හිතුවා some more grenades. This gun looks like a toy. If you can find some grenades in this mess, feel free to take them. යා. මං හිතුවා ගන්න නැත්නම් අපි හොයා ගන්න ඕන කියලා. Step into Okay. the elevator. Let's go, It will let's take go, you- babies, let's go. Nice, bro. Navata Games. You done really, really good job, brothers. You done really, really good work. මම ටැක් ඉඳි. හරි හරි හරි. Axel, G-Dog. that defense drone carries explosives that can be used to damage your opponents. Shoot it before the scavenger can repair it. Isn't this your ship? Why can't you just fix the ඔක මේක paper yourself? ඔයාගේ ස්පේස්ෂිප් එක නම් Because this ඔයාම විනාශ instrument is කරගන්න. so old. And I don't have the control I used to have over it. මුල වක්ඩප් වෙලා Also, තින්නේ. I don't මෙකැනිසම් එකට කෙරෙලා තින්නේ. Nice shot, man. Hell of a fire. Hell of a fire. Give me damn fire, bitch. Oh, yo. Iko hindi ikaw. Who are these guys? the past Well, captains arigato. of this ship. Wait, that's all of them? For 5,000 අම්මට years? අවුරුදු The 5000. average lifespan of a Miraxi is 800 human years. එක අවුරුද්දක් කියන්නේ human years Huh. 800ක් නේ. What happened to the last statue? Lork has it. මෙන්න මෝ. Oh man. Look at that fire, the music, the smell of beer. Do we have to end it for them? If you want to ask them to leave instead, be my guest. There is a 0.01% chance. it will. 0.01%. That repair drone might be useful. Try starting it and see where it goes. අද රිපෙයාරින් ඩ්‍රෝන් එකක් නේ. ඩ්‍රෝන් එකකුත් තියෙනවා අපිට නේ. අපි ඩිස්ට්‍රැක්ට් කරනවා අම්මට උඩ. ඌ මොකක්ද උනේ? අඩු මුන්ට ඇලර්ට් වුණා බං මා. holy shit. මට සිරි. මිඩා. මෙතන මොකක් හරි මට ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරන්න බං තිබුණේ. මට ඒක මිස් වුණා. මට හිතෙන්නේ මට ඩ්‍රෝන් එක කන්ට්‍රෝල් කරලා එයාලට දෙන්න තියෙන ගේමක්. Oh man. Look at that fire, the music, the මොකද මං That repair drone might be useful. try starting it and see where it goes. ඒක යන තැන බලන්න කියලා කියන්නේ. අපි කවර් එකක් ගමුම. පුරනවා. ආරේ. අඩෝ මට මේ aim එක තමයි පොඩ්ඩක් unsure. holy shit reload motherfucker reload. holy shit bro. wow මංගා ග්‍රෙනේඩ් තියෙනවා නේද? අනේ නොදෝකින් විතරක්. ඕකනේ කියන්නේ. තපංකෝ මේ පාර දෙන්න. මේ බයිලා තියාගනින් AI That repair drone රිපෙයාර් ඩ්‍රෝන් එක හිටපන්කෝ රිපෙයාර් ඩ්‍රෝන් එක කරන්න ඇති. ගනින් ග්‍රෙනේඩ් ටික ඵලයන් මෙතෙන්ට. මූව් එක. වරෙන්කෝ. ඇත්ත බුරුත් ඔක්කොම වරේ. මේ මූට දාලා ඉන්න මට පෙන්න මේ මෙතෙන් බලන්න. Just use your mind, bro.
මේ මූට තමයි මාව කෑවේ. මූ එතන අස්සකට රින්ගන. අඩු හොඳ මට හැංගේ හොඳම කවර් එක මොකක්ද? මා බේකන් කරනවා මූ. මෙන්න මේ හයිට් මෙන්න මෙතනට එන්න ඕනේ බා. මෙන්න මෙතන හොඳයි. Oh man. Oh man. That repair drone might. Get the hell out of here, bitch. Other Ah. Paate. Now, what the F are you doing? Main Raru. Gabokan. Ah. Are. Hello, cheaters. Freak. Oh my god. Freaky. Here I am, bro. Real time cheating again. Oh my god. Kidnapper. Our guy, Amber. Nilo. No one can survive my fucking game. Follow the basics. Then I how they here. The door is locked. You should put the fire out. It will give us a tactical advantage. Are you sure? The fire is very nice and warm. I mean, what even is the tactical advantage? It's darker without it. Huh? Fine, okay. Isn't the new one again? Why, you bastard! You dare How's it? shoot my boy! Muda que I see your wimpy ass pistol, and Mu I'll lukka. raise you. Daisy. Daisy? Daisy? Who is Daisy Daisy? Jimmy to Daisy is my gun. Amma ruke galne ke I thought Daisy it hai. was obvious. Was it not? Anyways, this is Daisy, an automatic blast, a really powerful blah blah blah. Prepare to die! Amma No. It's fucking Jake! Are hero vela. Daisy hero vela. Daisy! Daisy hero vela. Daisy hero vela. Get this. Wait, let me see. තෝ තියපන්කෝ. තෝ මොන Oh, පුකක්ද yeah. කරන්නේ? I ඒසිට see. පණින කල් ඉන්නවද? ඇයි මම තියන්නේ There's a නැත්තේ? beer cap lodge in the chamber. ඈ? Quick, Alex. අද Don't ඌ just stand සුයිසයිඩ් there like a කරගත්තා. stifled flamingo. Grab Daisy. It has more firepower than your handgun. අඩු ඒක තමයි ආතල් එක බබී. Holy shit man. ඒක තමයි ආතල් එක. බොයි සතරක උත් එහෙම මම සාමාන්‍යයෙන් මේ විනාඩි 20ක් විතර වගේ නිකන් ගේම් ප්ලේ එකක් ගේදී මේ ඇත්තටම කිව්වොත් මම මේක පට්ට ඉන්ට්‍රස්ටින් ඒ කියන්නේ අර හැමදාම ගහන ගේම්ස් ටයිප් එක නෙමෙයිනේ. හැමදාම ගහන ගේම් ටයිප් එක නෙමෙයි මේක. අපි හරි වෙනස්. මම හතරකොත් එහෙම මේ මම මේ ප්ලේ කරන දෙවනි ජීවිතේටම ප්ලේ කරන දෙවෙනි නැත්නම් තුන්වෙනි බර්ඩ්ස් අයි එන බර්ඩ්ස් අයි වීව් එකෙන් පේන ගේම් එක. මම එහෙම ගේම්ස් වලට කැමති නෑ තාමන්නේ. But this is wow, superb. Superb. Wow, Tarats වගේ තියෙනවා. පොඩි මෙතෙන්ට දාන්න. රියල් ටයිම් සකමු දාන්න. අර මං ගාට නේට් නැහැ නේද දැන් ඒක. ඇයි වෙපන් එක අනේ මේ පිස්තල් එක රීලෝඩ්
අයියෝ වරෙන් දේසි මෙහාට ඕහෝ ක්‍රිටිකල් ආහා ඒ මොකෙද්ද ලොකු කෙනෙක්ද ඌ මොකාද නමුත් erase from the history oh goodbye motherfucker sorry for my language boys sorry for my language because I am going mad with this grenade නම් හම්බුණා මචං grenade නම් ප්‍රශ්නයක් නෑ ඌ කොහමද සර්වයිව් වුනේ මෙච්චර මේ මොනවාද මේ බුනේ අයියෝ මට වින්ඩෝස් තියමුණා බං හෝලි මොලි මතපක මු කොහෙද හිටියේ කුවර ඩේසිද වේසිද මොකක්ද එකක් අතර ගනින් AR එක රිලෝඩ් කරලා හොඳ don't be act like a hero මේ පොඩි වාහන අම්මා ඒවට තිබ්බා ළඟ උපුරන ෆ්‍රීලෝ කව මෙන්න මෙහෙ ඉන්නවා බං එන හෙට් එක මම හිතුවේ දුනාද මේ fall back shit man shit අඩෝ කමෝන් බං මු මෙච්චර ළඟට අන්න හරි ඒ කරගත්තේ මේ ග්‍රෙනේඩ් මං ගාම රක්ෂා කරනවා මේක ග්‍රෙනේඩ් දෙරි මොනවා කරන්නේ අයි බං කවර් එකේ වදිනවා අර වරපන් කවර් එක දෙනනේ අඩෝ මගේ වෙපන් එක දෙන්න නැත්තේ ये वेपन का दिन नते रीलोड में व्हाट देगा ये वदिन नते वेपन का नते कांगा
මේක එදී ඉන්න බෑ වැඩි වෙලාවක් ඈ වදින පිස්තල් එකේ මොකක් හරි හරි නැති පිස්තල් එක හරි මම මවුස් ලෙෆ්ට් ක්ලික් රයිට් ක්ලික් එකෙන් කවර් වෙලා ඉන්න ගමන් ලෙෆ්ට් එක ගියාම වදින්නේ නැහැ ඒ තමයි ඔව් අඩෝ බූම් රිසි කරනවා උට ගහපම්ම දැන් තමයි එන්නේ සේනාව අර බල් වැඩේ ගැන මං එළියට ගියාම බහුව එන්නේ මරින් පස්සට හරි සංගීත සේක් ඉන්නවා නේද මෙතන අයියෝ අඩෝ ඔන්න come on bang aduh oh oke aduh atanin save වෙලා නැතේ නේ nice wow okay boys game එක නම් මරු advance හොඳටම තියෙනවා ඒ කියන්නේ ලේසි නෑ වැඩි අර අපිට පළවෙනියටම දෙන ට්‍රේනින් එක 100ක් අපි පිළිපදින්න ඕනේ නැතුව බෑ. මේක හැම වෙලේම වැදගත් වෙන දේ තමයි අංක 1 කවර් එකේ ඉන්න ඕනේ හැම වෙලේම. ඒ කවර් එකේ ඉන්න ගමන් උඩට ඇවිල්ලා ෂූට් කරන්න ඕනේ. වෙපන් එක රීලෝඩ් එකේ තියා ගන්න ඕනේ. ඔන්න මේ බේසික් ටික ෆලෝ කරන්න ඕනේ. මේ අර එනිමිල් දකින් බේරලා දුවනවා බොරුවේ. ආයි කවර් එකටම යන්න ඕනේ කොහොමද මොනවා හරි කරලා. රයිට් මම මෙතනින් මගේ ප්‍රීවිව් එක නවත්තනවා. ඉතින් ඇත්තටම මාර සතුටුයි ටියුටෝරියල් එකක් කරනවා තියෙනවා. මාර සතුටුයි මේ වගේ ප්‍රොජෙක්ට්ස් ලංකාවේ හැදෙන එක ගැන. ඇත්තටම නවාට ස්ටුඩියෝ එකට තෑන්ක්ස් කරන්න ඕනේ. අපි ක්‍රූ එක දිහා බැලුවොත් එහෙම ක්‍රෙඩිට්ස් කියන මෙතන එක චරිතයක් ඉන්නවා මං දන්න. එතකොට අපේ සඳකත් මහගම ආරච්චි. ඔයාලා දන්නේ නැති. ඉතින් අපේ පසන් ලීඩ් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ඒ වගේ මිරේෂ් සම්පත් ඒ වගේ එයාට පසන් තමයි ප්‍රොජෙක්ට් මැනේජර් ඉරේෂ් සම්පත් තමයි මාව කන්ටැක්ට් කරගත්තේ thank you brother මේක මාත් එක්ක බෙදාගත්තට එයා සීනියර් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් ඒ වගේම UI ස්පෙෂලිස්ට් තනිදු හේවත් තරා රන්කොත් ආර් ඩිරෙක්ටර් එහෙම නැත්නම් ලෙවල් ඩිසයින් ඉතින් සඳකත් මහගම ආරච්චි තමයි නරේටිව් ඩිසයින් and voice artist your vocals තමයි voice එක පට්ට සුපිරි brother keep it up එහෙනම් guys ඔයාලගේ ප්‍රොජෙක්ට් එක සුපිරි ටිකටම කරගෙන යන්න. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. දැන් මේ වගේ ගේම් එකක් බ්‍රෝ බොහොම අමාරුවෙන් සෙට් වෙලා හදන්නේ. ඒ කියන්නේ මේ අන්තිම ටික තමයි ගොඩක් වැදගත්. මේක තමයි වැදගත්. දැන් මේක අහන්න තු ස්කිප් කරන්න එපා. එතකොට මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඉතින් මාර මහන්සියක් යොදලා ලොකු
කොස්ට් එකක් දරලා කාලය වැය කරලා තමයි කරන්නේ. ඉතින් ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් නිකම් බලාපොරොත්තු වෙන්න එපා. මම මේ බොහොම ආදරෙන් අපි හැමෝටම කියන්නේ. ඩොලර් අඩුම ගානේ එයාලා දෙන ගාන බොහොම සාධාරණ ගානකට ගේම් එක හම්බෙවි. ඒක වැය කරලා ගේම් එක ගන්න බලන්න. එහෙම නැති වුණොත් නම් ලංකාවේ ගේමින් වලට කවදාකවත් පැවැත්මක් නැති වේවි. ඒ නිසා අර නිකම් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කරන්න එපා. මම හැමදාම කියන්නේ ඒකයි. අපි පුළුවන් තරම් සපෝට් කරලා ගේම් එක ගන්න බලමු. හරි? ගේම් එක ගන්න බලන්න. දැන් ඔය ස්ටීම් ගේමුත් එහෙමනේ. දැන් කෙනෙක් බයි කරලා සමහරවිට 4-5 දෙනෙක් ෂෙයා කර ගන්නවා. නැත්නම් එහෙම 4-5 දෙනෙක් බයි කරනවා ඩිවයිස් එකකට. එකට එකතු වෙලා. එහෙම හරි කරන්න අඩුම ගානේ. නිකන් ගන්න බලාපොරොත්තු වෙන්න එපා කෙනෙක්ගේ මහන්සිය. දැන් අපි වුණත් ඔය පිටරට යුරෝප් AAA ගේම්ස් Ubisoft අරවා මේවා ඉතින් ඕවා ක්‍රැක් කරන් ගහනවා තමයි. නමුත් ඒක කවුරුත් ක්‍රැක් කරන් ගහුවා කියලා Ubisoft වලට පාඩු වෙන්නෙත් නැහැ. EA ගේම්ස් වලට පාඩු වෙන්නෙත් නැහැ. Rockstar වලට පාඩු වෙන්නෙත් නැහැ. කාටවත් පාඩු වෙන්නේ නැහැ. නමුත් අර අපේ රටේ තාම මේ දේ හැදෙන ගමන්නේ. ඉතින් ඒ නිසා ප්‍රොජෙක්ට් එක පුළුවන් තරම් ගන්න බලන්න. මම ඔයාලට දත් කිව්වා නීරෝ එක වුණත් කවදාවත් එහෙම නිකන් ගන්න යන්න එපා. ස්ටීම් එකේ තිබ්බට බයි කරලා ගන්න. ඒක තමයි සල්ලි තියන අය බයි කරලා ගන්න. ඒක තමයි වටිනම දේ. ඉතින් මම හිතනවා මම කතාව ගැන වරදවා වටහා ගැනීමක් ඇති කරන්නේ නැති වෙයි කියලා හැමෝම. එහෙනම් ගිහිල්ලා එන්නම්. ගවුන අතිසාර්ථකයි සුපිරි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට රන් යන්න පුළුවන් දෙයක්. නවාට ගේම්ස්. එහෙනම් ජය වේවා බ්‍රදර්ස්. එදාගේ YouTube එක subscribe කරන්න. ජය වේවා.